මේක හරි ලස්සනයි. මේකත් පස්සේ දාන්න අරන් තියාගන්න ඕනේ. මේක නම් මං අනිවාර්යෙන් ගන්නවා. කවුද අපි මේ වෙලාවෙ ඇවිත් ඉන්නේ? චුප් චුප්. යනවා මේක දෙලින් එළියට යනවා. මේකෙන් ගහන්න මේ මේක වටිනවා. මං කිව්වනේ යන්න කියලා. ඉන්න අලිෂා ඔයා යන්න මොකක් අලිෂා ඉක්මනට එන්න. අයියෝ අලි මොකද ඔයාට නීති පිළිපදින්න බැරි? ඔයා මේ කරන වැඩවලින් අපේ මෙහෙයුම අසාර්ථක වෙනවා. ඔයත් එහෙමම තමයි. ඔයාලා හැමෝම එකතු වෙලා ඒ අයිරිස් එක සතුරන්ගේ අතට යන්න ඉඩ දුන්නා. බැරි වෙලාවත් ඒක වැරදි දෙයකට පාවිච්චි කළොත් භයානක දේවල් වෙන්න පුළුවන්. ඔයාලා හැමෝම එක කණ්ඩායමක්. ඒ වගේම හැමෝම තරේ හිතේ තියාගන්න ඕන අය කවදාවත් මේ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. තේරුණාද? හොඳට තේරුණා. දැනට එච්චරයි. අලි මං කී පාරක් නම් ඔයාට කියලා තියෙනවද? ඔයාට දක්ෂ ඒජන්ට් කෙනෙක් වෙන්න ඕන නම් ලොක්කා කොහොමද ඉතින්? ලස්සන කිට් එක ගැම්මත් තමයි කොල්ලෝ. එන්න ඉඳගන්න. මෙන්න අලුත් බඩු ටික. ඔයාම පොඩ්ඩක් බලන්නකෝ. මෙයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා. මේවා නම් හරිම ලස්සනයි. මගේ නෝන මේකට කැමති වෙයි. ලොක්කා ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා. ඊටු ටික විකුණලා දානවා. යනවා. බේනා සහෝදරයා කොහොමද ව්‍යාපාර කටයුතු? මොකටද ආවේ? වැදගත් දෙයක් කියන්න ආවේ. කෙනෙක් දෙයක් හොයනවා. බර ගානක් දෙනවා කිව්වා. මෙන්න මේක පොඩ්ඩක් බලන්නකෝ. දැන් අපිට ඔයගේ තට දිහා බලන් ඉන්නේ කියලා කියන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. මේ තියන්නේ. මේ බලන්ඩ. මොකක්ද ඒ ගැජට් එක? අලි මොකද මේ අදූදෙන්ම නැගිටලා? කෑම කාලේ ඉවරුණාට පස්සේ කුණු ටික ගිහින් දාන්න. අමතක කරන්න එපා. අයි මොකද මේ? තාත්තේ ඔයාට මතක නැද්ද? මොකක් ගැනද? කොහොමද අලි? ඔයාට සුබ උපන්දිනයක්. thank you වික්ටර්. මං ඔයාට තෑග්ගක් ගත්තා. මේක තමයි අලුතින්ම රිලීස් වුණු ගේම් එක. මේක ප්ලේ කරනකම් මට නම් ඉවසිල්ලක් නෑ. නියමයි. ඊයරා නේද මේක රිලීස් කරේ? ඔව්. මේ මට අම්මා එක්ක මාකට් එකට යන්න තියෙනවා. තනියම සෙල්ලම් කරන්න එපා. මං එනකන් ඉන්න. හරි එහෙනම් මං ඉන්නම්. එහෙනම් මං යනවා. ඔයාට සුබ උපන්දිනයක් අලි. ඔයා ඉක්මනටම ලොකු වෙනවා. ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ කියන්නේ. ඔයා හිතුවද මට අමතක වෙලා කියලා? මං හැදුවේ ඔයාව පුදුම කරවන්න. මං දන්නවා.
ගාඩියෝ දුවන්න නැතුව නවතිනවා. බාබු බාබු ඔන්න බලාගෙන අලි ඕ ඒ කියන්නේ මේ පෝස්ට් අඩිය ඔයාගේද? එහෙනම් තමුන් දැන් මගේ බලන්න. අයියෝ ඒක කැඩිලා. මේ හැමදේම ඔයාගේ වැරදි. දොර අරිනවා. කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න අලි. ඒ අලි දැම්මම ඔය පූසව එළියට දානවා. සී ෂෝන් ඉතින් කොහොමද අංකල්? මම හොඳින් ඉන්නවා සෝ. ඔයාලට කොහොමද ඉතින්? විශේෂයක් නෑ අංකල්. අපි මේ ආවේ හවසට අලිගෙන් සෙල්ලම් කරන්න යමු දහන්. මොකද කියන්නේ අලි? හරි එහෙනම් අපි ගිහින් එන්නම්. වැඩ වගේක් තියෙනවා පොඩි. අපි මේක පස්සේ බලාගමුකෝ එහෙනම්. හරි හොඳ ළමයි දෙන්නෙක් නේද? තාත්තේ මේ බලන්න බාබු එයා බහුව ඇවිල්ලා. ඒ වෙන පූසෙක් පුතේ. අපි ආව තියාගමුද? අපෝ බෑ කරදර. එයාට කන්න දෙන්න ඕනි, නාවන්න ඕනි, බලා ගන්න ඕනි. මං ඒව කරන්නම්. ඕ මේ ඉන්නේ බාබු නෙමේ පුතේ. එයා කවදාවත් ආයි එන්නේ නෑ. ඒත් ඉතින් මං කිව්වනේ ඔයාට. එයා ආයිත් එන්නේ නෑ. එයා පැනලා ගියා අම්මා නැති වුණු දවසමයි. පුතේ මම දැන් වැඩට යන්න ඕනේ. මෙන්න ඔයාට ගොඩක් බඩගිනි වගේ. ඉන්න තව දෙන්න. ඕ මෙන්න රස මාළු කෝරියෙක්. ඇත්තටම ඔයා බාබු නේද? හැබැයි මගේ බාබුත් මෙයා වගේමයි. අනේ මන්දා. බාබු කැමති එයාගේ බඩ අත ගන්නවට. අයියෝ මෙන්න මෙයා නිදි. තරහගන්න එපා බාබු. මට ඕන ඔයාට. හරි කැමති නැද්ද? හරි මම යන්නම්. තව ටිකෙන් ඉවරයි. ඔයාට සෙල්ලම් කරන්නද ඕනේ? ඕ ගොඩක් කොන තියෙනවනේ. ඉන්න මං ඔයාව නාවන්න. කොහෙද? ඕ පොඩක් ඉන්න. බාබු ඔයා කොහෙද? බාබු ඔයා කොහෙද? බාබු 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 හොයාගත්තා. ඔයා මෙහෙම ඉන්නවා දැක්කොත් තාත්තට බලී. ඒ නිසා එන්න. ෂා ඔයාගේ ලොම සුදු පාටයිනේ. බලන්න තිබ්බ කුණු. මං හිතුවා ඔයා අලු පාටයි කියලා. ඒ කියන්නේ ඔයා ඇත්තටම මගේ බාබු නෙවෙයි. ඔයා ෂැඩෝ. අලුත් නම කොහොමද? මෙහෙම අත ගන්නට ඔයා කැමතිද? හෙලෝ හෙලෝ අලි මේ ඔයාට පුළුවන් අපේ ගෙදරට පොඩ්ඩක් එන්න මගේ හෝම්වර්ක් වලට උදව් කරන්න. දැන් නම් පොඩි වැඩක පස්සේ එන්නම්. හරි අමතක කරන්න එපා. හරි බයි. ෂැඩෝ ඔයා මාත් එක්ක හැංගි මුත්තම් කරනවද? කොහෙද ඒක?
මම මෙතනට තිබ්බේ. ඒ කියන්නේ එක අයියා! මේ පාර නම් මං ඉවරයි. ඔහොම ඉන්න. ඕක බිම දාන්න. ඇයි ඒ? මොකද ඔයා ඕව කන වයසක නෙමෙයි ඉන්නේ. ඉතින් කොහොමද ඔයාට අලි කියන්න? මොකද්ද? අංකල්! කොහොමද ඒක නැති කරගත්තේ? මෙයා මොකද මෙහෙ කරන්නේ? දෙන්නම දැන් සංසුන් වෙන්න. ආයෙත් රණ්ඩු වෙන්න හදන්න එපා. මං ගිහින් පොඩ්ඩක් කුස්සිය පැත්ත බලලා එන්න. මොකද මල්ලන්න එපා හරිද? හරිම රසයි. ඒ දවස් ටිකේ හොරකම් සිද්ධ වෙන ගෙවල් ගැන ඔයා දන්නවද? මොන ගෙවල්ද? දන්නේ නැද්ද අලි? ඒජන්ට් කෙනෙක් වුණාම වටපිටාව ගැන හැමදේම දැනගෙන ඉන්න ඕන. ඔයා කෑම ගොඩක් කාලානේ. ඒත් බලන්න කොයාගේ සයිස්. මම කෑවේ නෑ. මම මේ කෑම දුන්නේ අයිරිස් එක හොරකම් කරපු පූසට. පූසට? ඔයා කොහොමද එයා ගැන දන්නේ? ඔයාට ඒ පූසට වෙනසක් දැනුන්නේ නැද්ද? එයා ජාන වෙනස් කරලා හදපු පූසෙක්. මට මේක අපේ ඩේටාබේස් එකේ තිබිලා හම්බුනේ. මීට අවුරුදු 3කට කලින් සතුන් යොදාගෙන පරීක්ෂණ කරපු විද්‍යාගාරය වටලලා තියෙනවා. වැඩිකාරයෝ පැනලා ගිහිල්ලා. සත්තු ගැන කිසිම හොඩුවාවක් නැහැ. ඒත් ළඟදී ඉඳලා පූස වගේ තමන්ගේ ගෙවල් වලට සැරිසරනවා කියලා ගොඩක් අය පෙමණිලි කරලා තියෙනවා. පහුගිය කාලේ වුණ හොරකම් වලට මෙයාලා සම්බන්ධයි කියලා මට හිතෙනවා. මං කියන දේ ගැන ඔයාලා මොනවද හිතන්නේ? පූස හොරකම් කරනවා? ඇත්තටම ඔයාලට පිස්සුද? කොහෙද ඔය විද්‍යාගාරي තියෙන්නේ? මේක නෙවෙයි. මේකත් නෙවෙයි. ඒකත් නෙවෙයි. මෙතන නැහනේ. වැඩක් නෑ. පාඩමක් උගන්වන්නම වෙයි වගේ. ලොක්කා තව කෙනෙක් මෙතෙන්ට එනවා වගේ. මං කලින්ම කිව්වනේ මේක අනිවාර්යෙන්ම බෙයාගේ වැඩක් කියලා. එයා එහෙමකුත් කිව්වද? මට පේන විදිහට මෙතන ඔක්කොමයි 12ක් විතර ඉන්නවා. අනිවාර්යෙන් මෙයාලා ළඟ ආයුධත් ඇති. අපිට ඇතුළට යන විදි තුනක් තියෙනවා. ඉස්සරහ ගේට්ටුව, පල්ලෙහා පඩිපෙළ, නැත්තම් සිවිලිම. අලි ඔයා ළඟ අයිරිස් එක නැති හින්දා ඔයා මෙතෙන්ටම වෙලා ඉන්න. අලිෂා අපි යමු. මට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. හොඳම එකක්. කැමෝඩරේ ගෙනාවා. මං වෙජිටේරියන්. මට ෆ්‍රයිඩ් රයිස් ඉන්නවා. සමෝස තියෙනවද? මිරිස් නැතිව නම් හොඳයි. සැර කෑවම් පොඩ්ඩක් බඩ අවුල් වෙනවා. දෙන්න. පූසා ඕම නවතිනවා. ෂැඩෝ. මෙන්න පොඩ්ඩ ඔයාට. සමාවෙන්න. මටත් එකක් දෙනවා. එකක් මදි නැද්ද? ලැජ්ජ නොවි ගන්නනේ මේ තියෙන්නේ. අපොයි සමාවෙන්නස ඉන්න මම මේ ටික හුලන්න. අයියෝ! මං දැනගත්ත මේක බොරුවක් කියලා. ඉක්මන් කරලා මෙයාව ඉවරයක් කරන්න. ලොක්කා ඔයා මේ යන්න. මොන් ටික ගැන මම බලා ගන්නම්. හැබැයි ඉක්මන් කරන්න. ගෙදර මං එනකන් නෝන බලාගෙන ඉන්නවා. ඔය කට්ටිය මාත් එක්ක එන්න. මේ පූසු සේරම ලොරියට දාන්න. මේ මොකද මේ? ෂැඩෝ. ඔහොම ඉන්න. මං ඔයාව එළියට ගන්නම්. අයිරිස් එක නෑනේ. අපෝ මෙතන තියෙන ගඳ ඉක්මනට ඔක් කරනවා. යනවා. ඉක්මන් කරනවා. ඔබ
මේ හැමදේම බටම කරන්න වෙලානේ. තමුන්ට කොහෙන්ද එච්චර හයියක්? ඉන්නවම තමුන්ට. දැන් මොකද කියන්නේ? එපා! ඕක හුඟක් වටින එකක්. ගිහලා කොල්ල බල්ල ගන්නවා. Hey! Alisha udawak ko na. Niya mawedak Alisha? නියමයි. දැන් ඔක දෙනවා. බෝම්බ ටික රෙඩි. හැම දෙයකටම ඔයාට ස්තුතියි. පූස ඔක්කොම ටික ලොරියට පැටකෝ බෑ. ඒක නියමයි. සමා වෙන්න. මට දැන් යන්න වෙනවා. මෙහාට එනවා. ෂඩෝ! මේකට නම් හොඳ ගානක් හම්බ වෙයි. කන්න එපාලේ! කන්න එපා! අල්ලගන්න. ඕමිට ලොක්කා බෝම්බ ටික දැන් පුපුරයි. මේ සේරම මගේ වැරදි. ෂඩෝ! ෂඩෝ ගිහිල්ලා අතන තියෙන ස්විච් එක ඔෆ් කරන්න. මේක ඔෆ් කරලා. Ali, මෙතනින් පැනගන්න විදියක් අයිරිස් එකෙන් බලන්න. Ali? හැබැයි අපි තාමත් හිර වෙලා ඉන්නේ. අදහසක් ආවා. ඔයත් හරියට මම වගේම බුද්ධිමත්. Oh.